everyone. අද අපි කතා කරන්නේ වෙනස්ම ආර්ථ කතාවක්. මේ දර්ශන දෙස දැන් බලන්නකෝ. ඔබ සංවේදීව දැන් විශ්වාස පිටුපස නොබලා හැර වූ නිසා බයිසිකලයේ පැමිණි දෙදෙනාට සිදු වූ දේ දැන් බලන්නකෝ. දැන් ඔබට මේ පෙනෙන්නේ දිග පිටලෑල්ලක් රැගෙන පාරේ ටික දුරක් ගොස් පාර මාරු වීමට ගිය පුද්ගලයාට සිදු වූයේ කුමක්ද කියයි. ඉන් පසු ඔබ මේ දර්ශනවලින් ඔබට දැක ගැනීමට හැකිවන්නේ යතුරු පැදියක් සහ ට්‍රීවලරයක් ගැටෙන ආකාරයයි. හොඳ වෙලාවට ඉන් පසු එන ලොරියට යතුරු පැදියේ පැමිණි දෙදෙනා යට වූයේ නැත. The accident occurred at the Naimula junction along the Deniaya Akurasi road when a motorbike attempted to overtake a tipper. Our correspondent said that 2 people suffered injuries in the accident and have been admitted to the Galle hospital. Hospital officials said they are in critical condition. මහපාරේ වාහන හසුරුවන පොලිස් නිලධාරියාට සිදුවන දේ ඔබට සිතා ගැනීමට පුළුවන්ද? මෙම දර්ශනයේද ඔබට පෙනී යන්නේ මෝටර් සයිකලයක් සහ ත්‍රිරෝද රථයක ගැටුමකි. මෝටර් සයිකලයෙන් වැටුණු තරුණයා අනතුරෙන් පසුව එක්වරම නැගී සිටියත් ඔහුට තරමක් අමාරු බව මෙම දර්ශනවලින් ඔබට දැක ගැනීමට හැකිය. නැවත නැවත පුනරූපණය වන මෙම අනතුරු රියදුරාට නින්ද යාම නිසා සිදු වූ බැවින් ඇති වී තිබිණි. අවාසනාවට යතුරු පැදිකරුවෙක්ද අනතුරට පත්විය. වයස අවුරුදු 16ක් වූ තරුණ දරුවෙක් සුඛෝපභෝගී රථයක් පැදවීමය පාලනය කර ගැනීමට නොහැකිව සිදු වූ ඉතාමත් කනගාටුදායක අනතුරකි. අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එයින් වයස අවුරුදු 51ක මහභාගයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වන විට ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ මෙම ජීප් රථය පැද වූ රියදුරගේ වයස අවුරුදු 16ක් බවයි. මෙම ළමයා දැන් ඔබ මේ දකින්නේ තවත් විශාල රිය අනතුරකි. මෙහි වරද කාගේද? ඔබ මේ තීරණය තමන්ගේ ගෙදර මිදුලේ චූටි බයිසිකලයක් පැදවූ චූටි දියණියකට අසාධාරණ අනතුරකි. අනතුර සිදුව ඇත්තේ අදාළ දැරිය මිදුලේ බයිසිකල් පදිවී සිටියේදී මෝටර් රථයක ගැටීමෙන්. පොලිසිය පැවසුවේ අදාළ මෝටර් රථය මෙහෙරියදුරා මතින් සිටියේද එහෙම නැත්හොත් නින්ද ගියද යන්න. දැන් ඔබ මේ දකින්නේ අනාරක්ෂිත දුම්රිය පාරක් කරහා ගිය මෝටර් රථයකට සිදු වූ ඉරණමකි. එයද ඉතාමත් දුක්ඛිතය. ඔබ ඉහත දුටු දර්ශනවලින් හද කම්පා වුණු බව සහතිකය. අනේ අපොයි කියා අපට නිහඬ වීමට දැන් පුළුවන්ද? මේ පිළිබඳව දත්ත බොහෝමයක් අප අතර ඇත. දැන් ඔබ මේ දකින්නේ පසුගිය කාලය තුල අප රටේ සිදුවුණු රියානතුරුවල දත්ත හා ඒවා සිදු වූ ආකාරය පිළිබඳ අපූර්වට සටහන් කළ රූප සටහන් කිහිපයකි.
ඒවා අතර අධිවේගී මාර්ගයේ ඇති භයානක ස්ථාන ලෙස සැලකුණු කළ සටහන්ද එහි දක්වා ඇත. එසේම රියානතුරු වලට පාදක වන අප කවුරුත් දන්නා හේතුන්ද එහි මනාව පෙන්වා රූප සටහන් දක්වා ඇත. අධික වේගය, නින්ද යාම, බීමත් රිය පැදවීම හා මාර්ග සංඥා පිළිනොගෙන රිය ධාවනය ඒ අතර ඉතා හොඳින් පෙන්වා දී ඇත. දැන් මේ දකින්නේ 2016 වර්ෂයේ සිට 2021 දක්වා එක් වර්ෂයන්හිදී රියානතුරු හේතුවෙන් මියගිය ප්‍රමාණයයි. 2016 සිට 2019 දක්වා සෑම වසරකම 3000කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇත. 2020 හා 2021 වර්ෂවලදී එම ප්‍රමාණය අඩු වී ඇත්තේ COVID-19 ආසාදන තත්ත්වයත් ඉන්ධන අර්බුදයත් හේතුවෙනි. මාරක රියානතුරු වලට වැඩිපුරම මුහුණ දී ඇත්තේ යතුරුපැදි, ත්‍රිවිලර හා ලොරි යන අඩු ආදායම් ලාභීන්ගේ වාහන වේ. එසේම වැඩිපුරම මියගොස් ඇත්තේ පදිකයින්, පාපැදිකරුවන් හා යතුරුපැදිකරුවන්ය. ඒ අනුව අපට පෙනී යන්නේ මෙය අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රශ්නයක් බවයි. එය අමතක කළ යුතු නොවේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ රියානතුරු හේතුවෙන් සෑම දිනකම 8-9 අතර ප්‍රමාණයක් මිය යන්නේය. සෑම පැයකටම 2-3 අතර ප්‍රමාණයක් තුවාල වන්නේය. සෑම විනාඩි 10කටම වරක් සුළු හෝ රියානතුරක් වන්නේය. පෙර කියූ පරිදි සෑම වසරකම 2500ත් 3000ත් අතර ප්‍රමාණයක් මිය යන්නේය. මිනිසුන් මිය යාමට අමතරව සිදුවන ආර්ථික අවාසිද බොහෝමයකි. ඒ අතර ඔවුන්හට ප්‍රතිකාර කිරීමට වැයවන මුදල් හා කාලය, රෝහල්වල අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගතවන කාලය සීමිත වීම, අනතුරට පත්වන වාහන අලුත් වැඩියා කිරීමට වැයවන කාලය හා මුදල්, රක්ෂණ ගාස්තු, පොලිසිය රාජකාරී කටයුතු සඳහා වන වියදම්. එමෙන්ම එය සංචාරක ක්ෂේත්‍රයටද ඉතාමත් අහිතකර ලෙස බලපා ඇත්තේය. ඉතින් අපි ඒ සඳහා කිසිවක් සිදු කර නැතිද? අපි බොහෝ දේ සිදු කර ඇත්තෙමු. මහා පරිමාණ කමිටු පත් කර ඇත. වෙනත් රටවල සංචාරකොට අධ්‍යයනයන් සිදු කර ඇත. සාකච්ඡා හා සම්මන්ත්‍රණ පවත්වා ඇත. වගකිව යුතු ආයතන හඳුනාගෙන ඇත. පත්තර පිටු ගණන් පුරවා ඇත. නමුත් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලබාගෙන නොමැත. අපි එය එක්වරක් නොව දෙවරක් කියා සිටිමු. දැන් ඔබ මේ දකින්නේ 2008 වර්ෂයේදී හා 2014 වර්ෂයේදී අධික වියදමක් දරාපත් කළ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභා දෙකක වාර්තාවල මුල් පිටුවල සටහනය. දැන් 2022 වර්ෂයට 2008 සිට වසර 14කුත් 2014 සිට වසර 8කුත් ගත වී ඇත. නමුත් අපි තවමත් සිටි ස්ථානයේමය. අපි කුමක් කරමුද? කුමක් සිදු කළත් ඒ සඳහා අපි හරි දේ තෝරාගත යුතුව ඇත. අපි ඒ සුදුසු ලෙස කළ යුතුව ඇත. සුදුසු කාලයට කළ යුතුව ඇත. නැතහොත් එයින් පළක් වන්නේ නැත. අපි දැන් ප්‍රධාන කරුණු 10ක් තෝරා ගනිමු. පළමු කරුණ යටතේ මාර්ග නීති පාසල් දරුවන්ට කියා දීම සිදු කළ යුතුයි. මේ කුඩා කාලයේදීම පටන් ගත යුතුව ඇත. So with that in mind, kids, let's go and learn how to safely cross the zebra crossing. As we approach the road, we need to remember those 4 key things. The first one is to stop, which is what we've done, a safe distance back from the curb so that we are not too close to the road. The second is to look. So we're going to look right and left a few times just to check out for the cars. The third thing is to listen. So we need to listen out for cars or any vehicles or any dangers that may be about. Now the fourth thing is to think, are we safe to cross? Is there any vehicles around? If we're good to go, then we're almost ready to. මෙය දැනගෙන සිටියා නම් මෙම රූපරාමවල දකින පාසල් සිසුවට මෙම ඉරණමට ගොදුරු වීමට සිදු නොවනු ඇත.
අපි දැන් දෙවැනි කරුණ සලකා බලමු. පදිකයින් මහා මාර්ගයේ ගමන් කිරීමේදී තමන් ඉදිරියට එන වාහන පෙනෙන පරිදි දකුණු පසින් ගමන් කිරීමේ නීතිය පිළිපැදිය යුතුය. දියුණු බොහෝ රටවල වාහන ගමන් කළ යුත්තේ වම් පැත්තෙනි. එම වාහනවල රියදුරු වම් පැත්තේ සිට රිය ධාවනය කරන නිසාවෙනි. ඒ බව දැක්වෙන පුවරු තනින් තන සවි කළ යුතුව ඇත. මෙම නීතිය දැන ඊට ගරු කිරීමට මෙම තිරය දැක්වන කාන්තාව දැන සිටියේ නම් අදටත් ඇයගේ ජීවිතය සුරක්ෂිත වී තිබෙනවා. අපි දැන් තුන්වෙනි කරුණ සලකා බලමු. මෙය රිය අනතුරුවලට වැඩිපුරම භාජනය වන පාපැදිකරුවන් සඳහා අයත් වන්නේය. පාපැදියද මාර්ගයේ ගමන් කරන අනෙකුත් රටවලට අයත් නීති පිළිපැදිය යුතු වන්නේය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඉදිරිපස හා පිටුපස විදුලි ලාම්පු ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන්නේ. ඊට අමතරව සම්පූර්ණයෙන්ම කළු පැහැති පාපැදිවලට වඩා කහ වර්ණ ගැන්වූ පාපැදි මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහනවල රියදුරන්ට හොඳින් දර්ශනය වන බැවින් අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුය. දැන් අපි හතරවෙනි කරුණ සලකා බලමු. යතුරුපැදියක් ධාවනය කරන්නේ නම් දහවල් කාලයේ උවද පහන් දල්වා ගමන් කිරීමේ නීතිය බලගන්නා approved House Bill 1318 or the proposed mandatory automatic headlights on for motorcycles act, which requires motorcyclists to maintain their headlights on at any time of the day as long as they are on the road. දැන් ඔබ දකින්නේ මෙම වාර්තාවේ නිෂ්පාදකතුමන් විසින්ම කොළඹ ප්‍රදේශයේදී ගත් ඡායාරූපයකි. පහන් දල්වා ඇති යතුරුපැදිය අනෙකුත් යතුරුපැදිවලට වඩා කැපී පෙනෙන අයුරු බලන්න. අපි දැන් පස්වෙනි කරුණ කුමක්ද යන්න බලමු. බොහෝ දියුණු රටවල කුලී රථ රියදුරන් තමාගේ අනන්‍යතාව පැහැදිලිව පෙනෙනසේ දර්ශනය කර ඇත. එයද නීතියකි. එසේ නොකරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේය. අපේ රටේද ත්‍රිරෝද රථ, කුලී රථ හා තවදුරටත් සියලුම පෞද්ගලික හා ලංගම බස් රථවල ක්‍රියාත්මක කළ යුතුව ඇත. තමාගේ අනන්‍යතාවය රිය තුල ගමන් කරන අය අප දන්නා නිසා අනිවාර්යෙන්ම රියදුරා එම ස්වයං පාලනයක් ඇතිව රිය ධාවනය කරනු ඇත. අපි දැන් 6 වෙනි කරුණ ගැන බලමු. මහා මාර්ගවල අලුතෙන් ඇති අනතුරුදායක ස්ථාන දැනගැනීමේ ක්‍රමයක්, මහජ ජනතාව තුළින්ම ඒ පිළිබඳව දැනගැනීමේ ක්‍රමයක් හා එවැනි අවදානම් ස්ථාන සඳහා කෙසේ ක්‍රියාත්මක වන්නේදැයි මෙවැනි දැන්වීම් පුවරු මගින් සිදු කළ හැකිය. මෙවැනි ක්‍රමයක් සකස් කර ඒ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් සකස් කර තිබුණේ නම් මෑතකදී සිදු වූ පස්සර මහා බස් අනතුර පහසුවෙන්ම වළක්වා ගැනීමට හැකියාව තිබුණි. 7 වන කරුණ යටතේ අපි ආසන පටි නීතිය සලකා බලමු. විශේෂයෙන්ම පිටුපස ආසනවල ගමන් ගන්නා අය අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳීමේ නීතිය වහාත්මක ක්‍රියාත්මක කළ යුතුව ඇත. එහි වගකීම අදාළ වාහනයේ රියදුරු සතුව ඇත. ආසන පටි පැළඳීමේ වැදගත්කම මෙම රූප සටහන් වලින් මනාව පැහැදිලි වනු ඇත. එය වචන වලින් විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත. දැන් අපි විස්තර කිරීමට යන්නේ 8 වන කරුණයි. මේ වසර ගණනාවක්ම එනම් 2018 සිටම සාකච්ඡා කරන අතර එහෙත් තවමත් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති කරුණකි. බොහෝ රටවල මෙහි ක්‍රියාත්මක කර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත. මේ වැරදි කරන රියදුරන්ට ඍණ ලකුණු ලබා දී පාලනය කිරීමේ ක්‍රමයයි. මේ වහාම ක්‍රියාත්මක කළ යුතුව ඇත. අඩු කරන ලකුණු වලට උදාහරණ මෙසේ දක්විය හැකියි. Imprudent driving, 4 points. Failure to remain at the scene of an accident, 12 points. Passing a school bus, 6 points. Operating an uninsured vehicle, 6 points. Improper overtaking and passing, 3 points. Speeding, 1 to 10 kilometers over the posted limit, 0 points.
11 to 20 kilometers over the posted limit, 2 points. 21 to 30 kilometers over the posted limit, 3 points. 31 kilometers per hour and over, 4 points. Failure to wear seat belts, 2 points. All other convictions involving the unsafe operation of motor vehicles, 2 points. දැන් අපි විස්තර කිරීමට යන්නේ 9 වන කරුණයි. 9 නපුරු බව අපාසා ඇත්තෙමු. ඒ අනුව 9 වන කරුණද එතරම් සුබදායී නොවේ. එය රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳවයි. ඇත්තෙන්ම මත්පැන්, විස්කි, මත් වතුර නොවේ. අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය වලට පෞද්ගලික බස් රථවල රියදුරන් හා කොන්දස්තරවරුන් 50%කට වඩා ඇබ්බැහි වූවන් බව එම සංගමයේ සභාපතිතුමන් විසින්ද පවසා ඇත. නමුත් මෙම කතාවේ වැදගත්ම අංගය වනුයේ ඒ සඳහා පාදක වන්නා වූ හේතුන්ය. හොඳ නැවතුම් ස්ථාන නොමැතිවීම, නියමිත කාලසටහන් නොමැතිවීම, දැඩි වෙහෙස ආදිය මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමට හේතු ලෙස දැක්වීමට අපට හැකිය. අප ක්‍රියාත්මක විය යුත්තේ එම කරුණු පිළිබඳවයි. මේ පිළිබඳව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය 2021 වර්ෂයේ නියම ව්‍යාපෘතියක් සිදු කළ අතර එයින් ලැබුණු ප්‍රතිඵලය ඉතාමත් සංවේදී හා බිහිසුණු විය. සිදු කළ පරීක්ෂණය ඉතාමත් සරල විය. බර වාහන රියදුරු අපේක්ෂිතයින් 10%කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබූ අතර එහින් වැඩි ප්‍රමාණයක් වයස 21ත් 30ත් අතර විය. අප ඒ සඳහා වහාත්ම ක්‍රියාත්මක විය යුතුව ඇත. ඒ සඳහා විශේෂයෙන්ම බර වාහන එළවීම හා සැකසහිත රියධාවනය කරන රියදුරන් සොයා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් අපි යෝජනා කළෙමු. නමුත් අපට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. දැන් අපි 10 වන කරුණ දෙස බලමු. දුම්රියානතුරු වැළැක්වීම පිළිබඳව 2021 වර්ෂයේ මුල් මාස 3 තුලදී වාර්තාවන්ට අනුව 50 දෙනෙකු දුම්රියානතුරු වලින් මියගොස්ව ඇත. මෙම දර්ශනය දෙස බලන්න. ආරක්ෂිත ගේට්ටු නොමැති හැයින් සිදු වූ අනතුරක් ඔබට දැකගත හැකිය. මෙම දර්ශනයෙන් පෙන්눔 කරන්නේ දුම්රියත් වේදිකාවත් අතර පරතරය නිසා සිදු වූ අනතුරකි. මෙම අනතුර පැහැදිලිවම වළක්වා ගැනීමට හැකිය. දැන් ඔබ මෙම ආරක්ෂිත ගේට්ටු නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා පාසල් දරුවන් ඇතුළු ජනතාව මුහුණ පා සිටින්නේ දැඩි අනතුරුදායක තත්ත්වයකටයි. වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක සවිකර තිබූ සංඥා පද්ධතිය මාස කිහිපයකට පෙර ගලවාගෙන ගොස් ඇති අතර මෙවර විට එම ස්ථානයේ කිසිදු සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ. එමෙන්ම එම ස්ථානයේ දුම්රිය ගේට්ටුවක් හෝ නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේක මාත්‍ය රජයෙන් මහ ජනතාවට ප්‍රතික්ෂේප කරපු මාරාන්තික දායාදයක් මේ. දැන් අවුරුදු ගාණක් වෙනවා අද වෙනකන් නැහැ මේකට කිසිම පිළියමක් උදලා මුකුත්ම කරලා. ඉහත අප සඳහන් කළ කරුණු 10 වහාම ක්‍රියාත්මක කළ හැකිය. නැවත සාකච්ඡා සම්මන්ත්‍රණ යෝජනා අවශ්‍ය නොවේ. මෙම කරුණු 10 ක්‍රියාත්මක කළහොත් 2024 වර්ෂය වන විට වසරකට රියානතුරු ප්‍රමාණය තුන හැකි බවට අප දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නෙමු. මෙය මහා පුණ්‍ය කර්මයකට දායක වීමක් වනු ඇත. කරුණාකර මේ සඳහා ඔබගේ දායකත්වයද ලබා දෙන්න. ස්තුතියි.